Hello guys, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා හැම කෙනෙක්ම හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද මගේ ජීවිතයේ ගොඩාක් විශේෂ දවසක්. ඒ තමයි අද මම මගේම කියන ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඉතින් මේ ලස්සන දවසේ මොකද වෙන්නේ කියලා ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න හිතුණා. ඒක නිසා තමයි මේ විදිහට vlog එකක් මං කරන්න හිතුවේ. ඉතින් මේ වෙලාවේ කරන්නේ හාමුදුරුවෝ වැඩම කරවන එක. මොකද අපි මොකක් හරි සුබ දෙයක් කරද්දී අනිවාර්යයෙන්ම හාමුදුරුවෝ වැඩම කරවලා පිරිත් දේශනාවක් කරනවා. ඉතින් ඒ දේ කරන්න තමයි හාමුදුරුවෝ මේ වෙලාවේ මේ වැඩම කරවන්නේ. ඉතින් මගේ ජීවිතේ මට තිබ්බ ලොකුම බලාපොරොත්තුවක් තමයි මගේ කියලා දෙයක් කරන එක. කියන්නේ මගේ කියලා ව්‍යාපාරයක් බිස්නස් එකක් පටන් ගන්න එක තමයි මට තිබ්බ ලොකුම ආසාව. ඒක මේ විදිහට පුංචිවට හරි පටන් ගන්න ලැබුණ එක මට ගොඩාක් සතුටුයි. ඒක ගැන කියන්න මට වචන නැහැ ඇත්තටම. ඉතින් මේ වෙලාවේ කරන්නේ අර ගෙවතුනාට පස්සේ ලිපගිනි මොලවලා අර කිරි උතුරන චාරිත්‍රයක් තියෙනවනේ. අන්න ඒක කරන්න තමයි මේ වෙලාවේ මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒකට අවශ්‍ය හැම දෙයක්ම ඒකට විතරක් නෙවෙයි එදා දවසේ කරපු හැම දෙයකටම හැම දෙයක්ම හරියට චාරිත්‍ර වලට අනුව වෙලාවට මට කරගන්න හම්බුනේ මගේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි නිසා. ඉතින් අපේ ගෙදර කට්ටිය කියන්නේ විශේෂයෙන්ම අම්මා විශ්වාස කරනවා අපි දෙයක් කරන්න කලින් සුබ වෙලාවක් බලලා චාරිත්‍ර බලලා ඒ දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් මේ වැඩත් අපි කරේ විදිහට තමයි ගෙවදින වෙලාවක්, එතකොට කිරි උතුරන්න වෙලාවක්, ගනුදෙනු කරන්නේ හැම දෙයක්ම කරන්න සුබ වෙලාවක් අපිට දීලා තිබ්බා. සුබ වර්ණයක්, සුබ දිශාවක්, ඒ දේවල්. ඉතින් අපි සිංහල බෞද්ධ අයනේ. එතකොට අපි මේ වගේ දෙයක් කරද්දී සුබ වෙලාවක් දවසක් අනිවාර්යෙන් බලනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා මූලික කරගෙන පිරිත් දේශනාවක් අනිවාර්යෙන් කරනවා අපි. මොකද අපි බෞද්ධ නිසා සුබ දෙයක් කරන්න මූලිකව මේ වගේ පිරිත් දේශනාවක් කරන එක හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වෙලාවේ මේ තියෙන්නේ කිරි මුට්ටිය උතුරනවා. ඉතින් මට හරි සතුටුයි හතර දිශාවට මේ වෙලාවේ කිරි මුට්ටිය ඉතුරුවා. මේ අර ඒක සුබයි කියලා මම අහලා තියෙනවා. ඉතින් හරි සතුටුයි ඒ දේවල් ලස්සනට. ඉතින් ලස්සනට පිළිවෙලට හරි පුංචි විදිහට මම කරගත්තා. මගේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි මාත් එක්ක හිටපු නිසා මේ වෙලාවේ තියෙන්නේ බුදු පහන තියන්නත් වෙලාවක් තිබ්බා. පහන් දැල්වීම කියලා තමයි තිබුණේ. ඉතින් ඒ දීලා තිබුණ වෙලාවට අනුව පහන දල්වන එක තමයි මේ වෙලාවේ කරන්නේ. ඒ දේවල් එක්ක මගේ හිතට දැනුණ දේවල් මට එදා දවසේ මගේ හිතට දැනුණ දේවල් මට වචන කරන්න බෑ ළමයි. මොකද මම මගේ කියලා දෙයක් පටන් ගන්න ඒක වචන කරන්න බෑ තමයි. ඉතින් මේ වෙලාවේ කරන්නේ අර නැකතට අනුව ගනුදෙනු කරන එක. ඉතින් ඒ ගනුදෙනු කරේ මං අම්මත් එක්ක. ඒ වෙලාවේ ළමයි ඔයාලා දන්නේ නැති දෙයක් තමයි මම මේ කියන්නේ. මොකක් හරි ගනුදෙනු කරද්දි මුලින් මම මේවා ඇත්තද බොරුද මම දන්නේ නැහැ. හැබැයි මට කට්ටිය කියලා දීපු දේවල් මේ සබන් එක ගනුදෙනු කරන එක ගොඩක් හොඳයි කියලා මට අපේ අම්මයි අපේ අක්කලයි කිව්වා. ඉතින් මේ වෙලාවේ කරන්නේ පිරිත් දේශනා කරන්න තමයි හදන්නේ. ඇතුලේ වැඩි ඉඩක් තිබුණේ නැති නිසා එළියට භික්ෂුන් වහන්සේලා වැඩම කරවලා පිරිත් දේශනාව කරේ එළියේ. ඉතින් මේ වෙලාවේ කරන්න යන්නේ පිරිත් දේශනාව කරන එක තමයි. ඉතින් ළමයි මේ තියෙන්නේ මේ විදිහට චාරිත්‍රාත් එක්ක මම ඕපන් කරපු මගේ පුංචි සැලොන් එක. ඔයාලා බලන්නකෝ මේක ලස්සනයිද මොකද කියලා. එහෙම බලමට කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳද? Your smile lit up like a sunrise glow.
so soft, where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of